ආයුබෝවන් ශ්‍රී ලංකා ගුරු සේවයේ නියුතු ඔබ සැමට ඉතාම වැදගත් පුවතක්. 2025 ජුලි මස 8 වෙනිදා නිකුත් වුණු අංක 2444 21 දරන ගැසට් පත්‍රය මගින් ගුරු සේවා ව්‍යවස්ථාවට අලුත් සංශෝධනයක් එකතු කරලා තිනවා. එයට අදාළ ඔබගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග EB exams සහ උසස් වීම් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. මේ අලුත් සංශෝධනයට අනුව ගුරුවරුන් සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩයිම් 3ක් හඳුන්වා දී තිබෙනවා. පළමු වන කාර්යක්ෂමතා කඩයිම. මේ අදාළ වන්නේ 3 වන පන්තියේ දෙවන ශ්‍රේණියට හා පළමු ශ්‍රේණියට. ඒ වගේම අධ්‍යාපනවේදී උපාධි සුදුසුකම මත දෙවන පන්තියේ දෙවන ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන්. පත්වීම ලැබූ දින සිට වසර 3ක් ඇතුළත මෙය සමත් විය යුතුයි. දෙවන කාර්යක්ෂමතා කඩයිම. අධ්‍යාපනවේදී උපාධි සුදුසුකම මත දෙවන පන්තියේ දෙවන ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් හැර දෙවන පන්තියේ දෙවන ශ්‍රේණියට උසස් වී පත් කරන ලද අනෙකුත් ගුරුවරුන්. එම ශ්‍රේණියට උසස් වී වසර 4ක් ගතවීමට පෙර මෙය සම්පූර්ණ කළ යුතුයි. තුන්වන කාර්යක්ෂමතා කඩයිම. මෙය දෙවන පන්තියේ පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහායි. උසස් වීම් ලබා වසර 4ක් ඇතුළත මෙයත් අවසන් කරන්න ඕන. උදාහරණයකට පළමු කඩයිම සඳහා ඩිජිටල් තාක්ෂණය සහ ඉගෙන්වීම් ක්‍රමවේද වගේ මොඩියුලත්, දෙවන කඩයිම සඳහා අධ්‍යාපන නීතිය සහ නායකත්වයත්, තුන්වන කඩයිම සඳහා පාසල් කළමනාකරණය හා පර්යේෂණ කියන මොඩියුලත් හදාරන්න වෙනවා. මේ මොඩියුල කාලෙන් කාලෙට යාවත්කාලීන වෙන්න පුළුවන්. විභාගය ලිඛිත පරීක්ෂණයක්. ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළමු පත්‍රය බහුවර්ණ ප්‍රශ්න ලකුණු 40යි. දෙවන පත්‍රයේ කිටි ප්‍රශ්න ලකුණු 8යි. විභාගයේ සමත් වෙන්න නම් මේ පත්‍ර දෙකේම එකතුව ලකුණු 140 ඉක්මවන්න ඕන. සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔබට පෙනී සිටින්න පුළුවන්. අවසාන වශයෙන් ඔබේ ශ්‍රේණි උසස් වීම් වලදී කාර්ය සාධන ඇගීම ඉතාම වැදගත්. උදාහරණයකට සමහර උසස් වීම් සඳහා පූර්වාසන්න වසර 5 තුලත් තවත් සමහර අවස්ථාවල වසර 3, 7 හෝ 9 තුලත් ඔබ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වා තිබීම අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් මේ නව සංශෝධන ගැන දැනුවත් වෙලා નિયમિત කාලෙට විභාග සමත් වෙලා ඔබේ උසස් වීම් ඉක්මන් කරගන්න. මේ ගැසට් පත්‍රය හා මොඩියුල් ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් පහළ ලින්ක් එකෙන් ගන්න පුළුවන්. තවත් මෙවැනි වැදගත් අධ්‍යාපනික තොරතුරු දැනගන්න දිගටම guru.amparapiriwen.lk අප හරැඳී සිටින්න. ස්තුතියි. guru.amparapiriwen.lk Next Level Learning